සෝෂල් මීඩියා එකේ ලොරිවල ටොන් ගණන් බඩු යනවා දැක්කම ඔයාට වාදින හාල් කිලෝ එක ගැන ලැජ්ජ හිතුණාද? මාත් මේ පාම් පෙති ටික අරගෙන යනකොට මටත් හිතුනේ ඒ දෙයමයි. අර ලොකු ඩොනේෂන්ස් දැක්කම මම මේ කරන පොඩි දේ ඇතිද කියලා මටම ප්‍රශ්නයක් ආවා. මම දෙපාරක් හිතුවා මේක නොකර ඉන්නවදත් කියලා. මොකද අර ලොකු වැඩ ඉස්සරහා මගේ මේ චූටි උදව්ව නිකන් දැනෙන්නවත් නැති දෙයක් වෙයි කියලා මට හිතුණා. ඒත් මට එක දෙයක් තේරුණා. ඒ තමයි බඩගින්න කියන දෙයට මැතමැටිකල් ඉක්වේෂන් එකක් නැහැ. වතුර යට වෙලා ඉන්න මිනිස්සෙට මේ වෙලාවේ ලොරි 10ක් දෙන්නේ පාන් රාත්තලක් දෙන්නේ කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් දේ ඔයා කරන්න. ඒක පාන් රාත්තලක්ද වතුර බෝතලයක්ද සැනිටරි පෑඩ් එක පැකට් එකක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. සල්ලි අමාරුකම් තියෙනවා නම් ලේ ටිකක් හරි දන් දෙන්න ගිහිල්ලා. ඒකත් අවුල් නම් ඩොනේෂන් කලෙක්ට් කරන සෙන්ටර්ස් වල ශ්‍රමහිංගකම් තියෙන ලොකේෂන්ස් ටිකක් මම කැප්ෂන් එකේ දාන්නම් ගිහිල්ලා පෙට්ටියක් හරි උස්සලා දෙන්න. මේ කිසිම දෙයක් කරන්න බැරි නම් අඩුම තරමේ ඔය ෆෝන් එකෙන් උදව් අවශ්‍ය තැන් ටිකක් ඔයාගේ සෝෂල් මීඩියා එකේ ස්ටෝරි ටිකක් හරි දාලා ෂෙයා කරන්න. මේ වෙලාවේ ඔයාගේ උදව්වට ලොකු පොඩි කියලා දෙයක් නැහැ. මේ වෙලාවේ වටින්නේ ඔයාට ඩොනේට් කරන්න පුළුවන් බඩුවල ප්‍රමාණයවත් එහෙම නැත්නම් ඔයාට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයවත් නෙමෙයි. ඔයාගේ හිතේ තියෙන මනුස්සකමේ ප්‍රමාණය.